හෙලෝ ගයිස් මොකද වෙන්නේ ඉතින් අදත් ගෙනල් තියෙනවා මයින්ක්‍රාෆ්ට් සර්වයිවල් එකේ ඊළඟ එපිසෝඩ් එක මේ එපිසෝඩ් 2 එපිසෝඩ් 1 බැලුවේ නැත්නම් ඒක බලන්න අද අපිට කරන්න තියෙන්නේ අපේ බේස් එක හදන්න බේස් එකකට මම පොඩි ගයක් හදන්න හිතාගෙන ඉන්නේ මම මේ මාක් කරගත්තා ඔක්කොම ටික ගාන්ට මේ පැත්තට 6යි මේ පැත්තට 9යි වෙන්න එතකොට මම බඩු ටිකත් ඔක්කොම කලින්ම හදාගත්තා මොකද වීඩියෝ එකේ බඩු හොයන්න ගියොත් එහෙම වීඩියෝ එක පැයක් දෙකක් දික් වෙනවා ඒක හින්දා මම බඩු ටික ඔක්කොම කලින් හොයාගත්තා දැන් අපිට තියෙන්නේ ඒකේ සටපට ගාලා හදන්න ඔක්කොටම කලින් අපි ඉන්වෙන්ටරිය පොඩ්ඩක් අස්පස් කරගන්න ඕනි මේ ටික ඕනේ නැහැ මේකත් ඕනේ නැහැ අපි ඉක්මනට ගිහින් හදන්න පටන් ගමු පිකැක්ස් එකත් ඕනේ නැහැ අපිට අපි හදාගත්තා නම් හරි වගේ මේ ටික ඕනි මේකත් ගමු හරි අපි ටක් ගාලා ගේ හදන්න පටන් ගමු ඉස්සෙල්ලම මෙතනින් ඕක් ප්ලෑන්ක් එකක් තිබ්බා ආයේ මෙතනින් ඕක් බ්ලොක් එකක් තියෙනවා මම මේ ගාන්ට මැනලා තිබ්බේ මේ මොකද ගේ මම කලින් ක්‍රියේටිව් වර්ල්ඩ් එක හදලා බැලුවා මොකද මේකේ හදන්න ගිහින් එකපාරට කෙලවුනොත් එහෙම මට ආයේ ගේ ගලව ඉන්න බැරි හින්දා මේ විදිහට මම මේකට කියන නම දන්නේ නැහැ. නම කියන්නේ මට මේක උච්චාරණය කරන්න බෑ. ඒකින්ද මම මේකට කියන්නේ පඩිපෙල් කියලා. මේ විදිහට වටේට තියාගන්න ඕනි. මේක 6 9 කොටුවක්. ඒ කියන්නේ මේ මුළු 4 ගණන් ගන්නේ නැතුව මේකේ ලස්සනයි කියලා මං හිතන්නේ. බලමු මට ආපු අදහසක් අනුව තමයි මම මේක හදන්නේ. අපි හදමු ඉතින් මේක හැබැයි ලොකු ගයක් නෙමෙයි මට ලොකු ගයක් හදන්න කිසි අදහසක් නැහැ මොකද මං කැමති පොඩි ගෙවල් වලට ලොකුවට හදාගත්තාම කරදරයි පොඩියට තිබ්බාම ඇති දැන් අපි මෙතන බිම හදාගන්න ඕනි මේක පොඩ්ඩක් උස්සලා වගේ තිබ්බේ එතකොට ලස්සනයි අපිට ඉස්සරහට එන්න පාරක් එම දාත හැකි හරි දැන් අපි ඊළඟට මේ ටික මෙහෙම තියාගමු මෙහෙම වටේටම ගහගන්න ඕනි එතකොට නිකන් 아무තු ලස්සනක් තියෙනවා මම මේ ටික ඔක්කොම කලින් ප්ලෑන් කරගත්තා හරි දැන් මේ ටික ටට්ටක් ගාලා තියාගන්න තියෙන්නේ හරි ඕක් බ්ලොග් එකක් උඩට ආවා ඒක කරදරයි ටක් ගාලා එක කඩාගමු මෙහෙම 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි හරි මේ පැත්තේ 9යි 1යි 2යි 3යි 4යි 5යි 6යි ඕ 6යි කෝ හරි මල දැන් උට්ට යන්නේ කොහොමද හරි ඩේට් බ්ලොක් එකක් තියලා තමයි උට්ට යන්න වෙන්නේ මෝඩයා ආයෙ වෙන්නනේ හරි දැන් අපි මේක ෆිල් කරගන්න ඕනි මම මේක ෆිල් කරගන්න හිතාගෙන ඉන්නේ ඕක් ප්ලෑන්ක් වලිනුයි එතකොට මේකටක් කියන නම දන්නේ නැහැ ඒක සුද්ධ කරපු ලී කියලා මං කියන්නම් ඒ වයින්ුයි සම්පූර්ණයෙන් ෆිල් කරගන්න තමයි තියෙන්නේ නිකන් ඒකත් මගේ හිතට ආපු නිකන් මනක්කල්පිත අදහසක් අපි බලමු ඒක ක්‍රියාවට නංවල ඒක ලස්සනද නැද්ද කියලා මන් දන්නේ නැහැ ඒක ලස්සනයිද කියලා මෙහෙම තමයි ප්ලේස් කරන්න තියෙන්නේ එකක් අර එකක් ප්ලේස් කරගෙන යන්න තියෙන්නේ වැඩේ ටිකක් අමාරුයිත් වගේ මේක පල්ලෙහාට බැලලා කරා නම් ලේසියි හැබැයි මට අන්තිමට උඩට එන්න බැරි වෙනවා කියලා මම දන්නවා ඉතින් අපි මෙහෙම ප්ලේස් කරන් යන් හරි මේකත් මෙහෙම තිබ්බා ඔහොම මාරුවෙන් මාරුවට ප්ලේස් කරන්න තියෙන්නේ හරි මේකත් මෙතනින් වැරදීනේ මලා එතනට එන්න ඕනි ඕක් ප්ලෑන් කියන්නේ කඩන්න ඕනි ගායිස් කැතම කැත වැඩේ උනේ අපේ පැත්තට ලයිට් ගියා ඒකින්ද වීඩියෝ එක එතනින් එහාට සේව් වෙලා නැහැ ඒ කියන්නේ කරන්ට් එක ගියා ඉතින් මට UPS එකකුත් නැහැ දැන් මගේ බඩු ටිකක් නැති වෙලා දැන් අපිට ආයේ ඒ ටික හදන්න වෙනවා මම කලින් බඩු ටික තියාගත්ත හින්දා හොඳයි දැන් ගන්න ඕනි ඕක් බ්ලොක් ඕනි තව සැබ්ලින් හදා ගන්න ඕනි සැබ්ලින් මං එකතු කරලා තියාගත්ත ටික ඔක්කොම කරන්ට් ගියේ හින්දා නැති වෙලා ඒකින්ද අපි තව සැබ්ලින් ටික හදාගමු සැබ්ලින් මේ ටික ඇති වෙයි වගේ මේක ෆිල් කරන්න මගේ ගේ ලස්සනද නැද්ද මන් දන්නේ බිමට මෙහෙම දාන්න හිතපු එක හොඳයි ඒක ලස්සනයි කියලා හිතන හින්දායි මම එහෙම දාන්නේ ඇයි දන්නේ ඒක මට නිකන් හිතිච්ච එකක් මේක මෙතනින් ප්ලේස් කරලා වැරදුනානේ කඩන්න අයියෝ මේක කම්මැලි
හරි මෙතනින් එකයි හරි මේ ටික මේ විදිහට ප්ලේස් කරන්න ඕනි හරි මේ ටික මෙතැන්ට දාගමු අපි මේ ටික මෙහෙම තියන්නේ නැහැ මේ ටික පොතු සුද්ධ කරන්න ඕනි මන් දන්නේ නැහැ ඒකට මොකද්ද කියන්නේ කියලා මං කියන්නේ පොතු සුද්ධ කරන්න ඕනි කියලා මොකද්ද දන්නේ නැහැ ඒකට කියන ඇත්තනම වැරදිදනේ ප්ලේස් උනේ මේක තමයි කරන්න බැරි දැන් මෙතනින් උඩට යන්න ඕනි උඩට යන එක එහෙන අමාරු වැඩක් මෙතනින් ඩර්ට් එකක් කඩාගෙන පල්ලට ගියා නම් හරි පල්ලට නෙමෙයි වැරදුනා සෝරි උඩට ඩර්ට් බ්ලොක් එක ගත්තා හරි මේක පල්ලට වැහෙන්න ඕන නම් අය උඩට යන එක අමාරුයි ඇයි දන්නේ නැහැ මට මේක උස්සලා හදන්න හිතුනේ බිම අපි ටක් ගාලා ෆිල් කරගමු තව ටිකයි තියෙන්නේ මෙතනින් දැන් සැබ්ලින් ටිකෙන් පුරවන්න අපි දැන් පොතු ගහගත්තා ඒකට මොකද්ද කියන්නේ කියලා මන් දන්නේ නැහැ මං කියන්නේ පොතු ගහනවා කියලා දැන් අපි හදාගන්න ඕනි මොකද්ද පොරවක් මගේ පොරව කල්ලා ගියා පොරවක්කෝ ස්ටික් ගත්තා හරි පොරවක් හරි අපි ඇක්සයක් හදාගත්තා බඩු ටික ගාන්න දාගමු පිළිවෙලට වැඩ කරන්න ඕනේ නැත්තම් එහෙම ඔක්කොම පැටලුනහම හරි කරදරයි මේ ටික මෙතනට හරි දැන් හපෝ වැඩට මේක පට්ට කැතයි වගේ මට පේනවා මම මෝඩ වැඩක්ද කරේ කියලා හිතනවා දැන් නම් එහෙම ලොකු අවුලකුත් නෑ වගේ අවුලක් නෑ වගේ අපි මේක ෆිල් කරලා බලමු ලස්සනද කැතද කියලා දැන් ඉතින් කැත වුණත් ලස්සන වුණත් ආයෙ නම් මේක වෙනස් කරන්න බෑ වැල්තන නේද ප්ලේස් කරේ අයියෝ දැන් මොකද කරන්නේ මේ ටික කඩලා අයින් කරමු දැන් ආයෙ පල්ලට යන්න එපා වෙනවා දැන් මෙතනින් උට්ට යන්න ගියාම තමයි එපා වෙන්නේ ආයෙ ඩෙඩ් බ්ලොක් එකක් කඩාගත්තා නම් හරි වගේ ඩර්ට් එක කඩාගත්තා මෙතනින් ඒක ප්ලේස් කරා උඩට ආවා අයියෝ සාන්ත අතන තව එකක් තියෙනවනේ ඒක අමතක වුණානේ හරි ඒකක් ගත්තා දැන් අපි ක්‍රාෆ්ට් කරගන්න ඕනි තව සැබ්ලින් ටික ඉවර වුණා මගේ අපරාධේ කරන්ට් එක ගියකින් තමයි මේ ඔක්කොම උනේ නැත්තම් මම ගානට සැබ්ලින් ඔක්කොම හදාගෙන බඩු ඔක්කොම ටික රෙඩි කරගෙන ඉඳියේ ආයෙත් වැරදි තැනද ප්ලේස් කරේ නෑ මම මෙතන මේක වැරදියට දාලා තියෙන්නේ මෙතනට දාන්න ඕනේ මොනවාද ඕක් දාන්න ඕනේ හරි දැන් මේ ටික පොතු ගහන්නත් තියෙනවා අපිට පොතු ගහන්න කවුරු හරි ඒකට කියන හරියටම දන්නවනම් කමෙන්ට් කරන්න මොකද්ද කියලා මං හරියට දන්නේ මං හරි මෙතන තව එකක් තියෙනවා මෙතන හිස් කොටුවක් තියෙනවා මේක දැම්මා පොතු ගැහුවා ගණන් ගන්න එපා පොතු ගැහුවා කියලා මං දිගටම කියන්නම් හරි දැන් නම් නිකන් ස්ටේජ් එකක් වගේ හරි ලස්සනට තියෙනවා අපි ඔක්කොම කලින් මෙතනින් උට්ට නගින්න පාරක් නෙමෙයි පඩි පෙලක් වගේ එකක් හදාගමු හරි එහෙම තියලා දැන් ඕනි අපිට ඒකට කියන නම මන් දන්නේ නැහැ මං ඒකට කියන්නේ පඩි පෙල් කියලා ලීවලින් හදාගත්ත පඩි පෙල් ටිකක් ගත්තා දැන් ඒ ටික එතනින් ප්ලේස් කරන්න තමයි තියෙන්නේ හරි දැන් නම් පොඩ්ඩක් නිකන් ලස්සනයි වගේ දැන් අපිට කරන්න තියෙන්නේ මෙතන බිත්ති ටික ගහ ගන්න ඕනි ඔක්කොටම කලින් කාලේ ඉන්න ඕනි බඩගිනි නම් හරි දැන් අපි බිත්ති ටික එහෙනම් හදමු මෙතන එළියට විසි කරනවා යකෝ ප්ලේස් කරන්න ඕනේ හරි මෙතන ඉඳන් මට මතක හැටියට 4ක් උසට ඔව් 4ක් උසට 4ක් උසට ගන්න ඕනේ 4ක් කිව්වට 3යි ගන්න අරන් තියෙන්නේ මම කමන්නේ අපි අන්තිම ලේයර් එක උඩ ඉඳන් දාමු ඒක ලේසි මට මොකද පල්ලේ ඉඳන් මේ ටික පොතු අරින්න තියෙනවා එහෙම 3 දාගෙන යන් ඊළඟට 4 වෙනි එක උඩදී හදමු අනිත් පැත්ත වෙන්න මෙහෙම වෙන්නොත් කැතයි එළියෙන් බලනකොට පට්ට කැතයි ඒකින්ද ගාන්ට එක එළිය උඩට හදන්න ඕනේ
දැන් මේකේ රෑ වීගෙනත් වෙනවා අපිට කොච්චර කල් ඇයිද දන්නේ නැහැ මේක හදලා ඉවර කරන්න. තව ටිකයි එකක් උඩ වැඩි වුණාද කමන්නේ අපි එක කඩගමු. දැන් නම් හොඳටම රෑ වෙලා නිදාගෙන ආවනම් හරි කියලා හිතනවා. මේ පේලිය හදලා අපි යන්න නිදාගන්න. ඔක්කොටම කලින් ඕක් බ්ලොග් ටිකක් ගන්න ඕනි. දැන් එහෙනම් නිදාගමු. අපි දැන් මේකේ දවස් කීයක් ගත කරාද මට ඒක මතක නෑ. ඒක මට මතක නෑ. කොහොම හරි දැන් ආපහු මෙතනින් දොරක් තියන්න අමතකුණානේ. මෙතනින් දෙකක් කඩලා හරි දොර මෙහෙම තියෙනවා. එතකොට හරි මෙතන ෆිල් කරගන්න ඕනේ බිත්ති ටික දාගන්න. ලී වලින් සම්පූර්ණ ගෙයක් හදන්නේ අපි වහලේ හදන්නත් ඕනි. අපි වහලේ ගැන කතා නොකර ඉමු. මොකද මගේ කිසි බලාපොරොත්තුවක් නැහැ වහලේ මේ වීඩියෝ එකෙන් හදන්න. මොකද වීඩියෝ එක හෙන දික් වෙයි. බලමු අපිට පුළුවන් වුණොත් අපි වහලේ ටිකක් හරි හදමු. වහලේ හදන්න කලින් මේ බිත්ති ටික හදාගන්න ඕනි මගේ පඬිතකමනේ. දැන් බිත්ති ටික හරි 3ක් උසට අපිට දැන් මට තව එකක් කියන්න බැරි වුණා. මම කලින් ස්ටෝන් මයින් කරන්න කිව්වට මෙතනම පල්ලේ තියෙනවා පොඩි පොට්ටයක්. ඒකේ ඉතින් ස්ටෝන් තිබ්බ. ඒකෙන් කඩනකොට මට එතන තිබිලා කොපර් ටිකක් හම්බුණා. කොපර් ටිකක් කිව්වට කොපර් 53ක්. මම ඒ ටික ඊළඟ වීඩියෝ එකෙන් පෙන්නන්නම්. අපි ඊළඟ වීඩියෝ එකෙන් කොපර් ආම හදාගමු. මොකද කොපර් අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා. ඒකින්ද අපිට කොපර් ආම හදද හැකි. අපි කොපර් ආම් වලට මාරු වෙමු ඊළඟ එපිසෝඩ් එකේ. සමහර විට ඊළඟ එපිසෝඩ් එකේ. මොකද අපිට සමහර විට ඊළඟ එපිසෝඩ් එකේ සම්පූර්ණයෙන්ම වහලේ හදන්න වෙයි. මම කලින් නම් කොපර් ආම පාවිච්චි කරලා නැහැ. මේ පාර තමයි පළවෙනියට පාවිච්චි කරන්න හදන්නේ. බලමු. දැන් මෙතන 3යි. හරි. මේ අන්තිම බිත්තිය මට දැන් මතක් වුණා. ජනෙල් ටික තියන්න අමතකුණානේ. කමන්නේ. අපි ඒ ටික අන්තිමට තියමු. මට එපා වෙන්න මේ වගේ කරගෙන යනකොට මේ බ්ලොක් එකක් මදි වෙන එක නෙමෙයි. වැරදි පැත්තට වැටෙන එක. හරි. දැන් අන්තිම බිත්තිය අන්තිම බිත්තිය කිව්වට අපිට තව ලේයර් එකක් උඩින් දාන්න තියෙනවා. ඒක දැම්මට මතක් වුණේ. අපේ vlog ඉවරයි. ආයෙ යමන්කෝ vlog ගේන්න. මේ චෙස්ට් එක එහෙම මේක අස්සට ගෙනාවනම් හරි කියලා හිතනවා. තාම මේක කලින් එපිසෝඩ් එකේ දීපු ගමන් උඩ පාවෙනවා. ඇඳයි චෙස්ට් එකයි අරන් ගියා නම් හරි කියලා හිතෙනවා. ඒ වුණාට අපි වහලේ ගහලම ওই ටික අරන් යන්නේ. ඔතන තිබ්බට කමන්නේ. තව හදන්න තියෙනවා. දැන් මේ ටික රැහැගත්තා නම් හරි කියලා හිතනවා. කමන්නේ. අපි අන්තිම ලේයර් එකක් දාලා ඔක්කොම ටික සුද්ධ කරමු. අන්තිම ලේයර් එක උදාරයි. අපි සාර්ථක ලෙස සාර්ථක නෙමෙයි අසාර්ථකයි. ඇත්තටම මේක හරියට ප්ලේස් කරගන්න බැරි එක මගේ වරදක්ද ගේම් එකේ වරදක්ද කියලා මම දන්නේ නැහැ. මං හිතන්නේ ඒක මගේ වරදක්. මේක හරියට ප්ලේස් වෙන්නේ නැතුනම මට බලපයින්නවා. අර බලන්න ඒක ආයේ ප්ලේස් උනේ වැරදියට මට පොළොව පලාගෙන යන්න හිතෙනවා. හරි. තව අන්තිම ලේයර් එකේ අපි අන්තිම බිත්තිය දැන් හදන්නේ. මේක කම්මැලි ඉද්දන්නේ මට නම් දැන් එපා වෙලා තියෙන්නේ මේක අනිත් පැත්තට වැටෙන එක. අපි ඔන්න එහෙනම් සාර්ථක ලෙස බිත්තිය සාදා නිම කරා. දැන් ඉතින් මේක රැහැපන් කොල්ලෝ රැහැපන්. අපේ ස්ටීව් අයියට මේ පාරත් මට අමතකුණා දාන්න ස්කින් එකක්. තාමත් අපි නිකන් මොකෙද්ද එකෙක් වගේ. මං ඊළඟ වීඩියෝ එකේවත් ස්කින් එකක් දාගන්න බලන්න. අපි මේ වටේ තියෙන ටික විතරයි රහින්නේ. අන්තිම කෙලෝරේ තියෙන ටික තියමු. මොකද එතකොට ලස්සනයි. එතකොට නිකන් කණු ඇවිල්ලා වගේ එක අනේ මන්දා එහෙම තමයි හොඳ. මේ ටික දැන් සම්පූර්ණයෙන් නෙමු කරගමු. මට හිතෙන්නම් මට තව පොරවක් හදන්න යනවා. පොරව කැඩෙන්න ළඟයි. මුළු බිත්ති ටික ඔක්කොම මෙහෙම කරගන්න ඕනි. හැබැයි මේ ටිකේ රටාවක් තියලා සුද්ධ කරන්න හරි කියලා හිතනවා. කමන්නේ දැන් ආපහු මේක ගලවන්න බෑ. ඒකින්ද මේ කරපු විදිහටම කරමු. මට නම් හිතෙන්නේ පොරව ඉවරයි. තව ටිකක් පුළුවන් වගේ.
බලමු. හරි කිව්වා වගේම පොළොව ඉවරයි. පොරව ඉවරයි. පොඩ්ඩක් දන්නේ නැද්ද පැටලෙනවා. මං හිතන්නේ තව පොරවක් තිබ්බද කමන්නේ. ඒ බ්ලොග් එක එතන තියෙනවා. පොරවන්නේ කමන්නේ අපි එක හදමු. මේ තියෙන කොපර් ටික කොප 54ක් තියෙනවා. අපි ඊළඟ වීඩියෝ එකේ ඒක යාම ටික හදමු. මම මේකේ හදන්නේ නැහැ. මොකද මේකේ අපි මූලිකව කරන්නේ ගේ හදන එක. හරි පොරවක් හදාගත්තා. එහෙනම් යන් අපේ තව තියෙනවා සුද්ධ ගන්න. හැබැයි මෙතන කලින් තිබ්බ ඩේට් බ්ලොක් එකක්. තව තියෙන්නේ චුට්ටයි. හැබැයි ඒක යට එක නම් එහෙම තිබ්බා ලස්සනයි කියලා හිතනවා. කමන්නේ ඔය ටික ඔක්කොම අපි සුද්ධ කරගමු. ඉවරයි. මං හිතන්නේ දැන් අපිට මෙතන දොර දාගන්න ඕනි. දැන් අපි ජනෙල් ටික කඩාගමු. ජනෙල් තියන්න ඕනේ මෙතනින් ජනෙලයක් තියමු. තව මේකේ ගෙදර තව ගොඩක් දේවල් තියෙනවා කරන්න. දැන්ට මම විනාඩි 12ක් ගිහින් තියෙනවා. විනාඩි 12ක් නෙවෙයි විනාඩි 16ක්. ඒක නිසා සමහර විට අපිට ගේ මේ වීඩියෝ එකෙන් හදාගන්න බැරි වෙයි. මං පාර්ට් දෙකකට වීඩියෝ එක දාන්නම්. පළවෙනි පාර්ට් එක මේක තව පාර්ට් එකක් මම දාන්නම්. ගෙදර අපිට තව ගොඩක් දේවල් හදන්න තියෙනවා. තව මෙතන තිබ්බනම් මෙතනින් වගේ තියුනේ ජනෙලයක්. නැත්තම් කැතයි එක සමානවම තිබ්බමක් කැතයි. හරි ඒකත් හරි. දැන් ඕගොල්ලෝ බලයි මේක නිකන් පට්ට කැතයි වගේ එන ලොකුයි ජනෙලේ කියලා. ඉන්න මම ඒකට ලස්සන උපක්‍රමයක් යොදා ගන්නවා. කොට කලින් බඩගිනි කාලා ඉන්න ඕනේ. අපි මොප් ෆාම් එකකුත් හදන්න ඕනේ ඉස්සරහට. ඒක බලමු. මොප් ෆාම් හදන්න කලින් ඉස්සෙල්ලා ගේ හදාගෙන ඉන්න බෑ. ඉස්සෙල්ලාම මේ පඩිපෙල් මම කලින් කිව්වා මම මේකට කියන නම දන්නේ නැහැ. ඒකින්ද මට නම දන්නවා කියන්නේ මට ඒක කියව ගන්න බෑ. ඒකින්ද මම පඩිපෙල් කියලාම කියන්න. ඒක මේ විදිහට මාලා ක්‍රීප කෙනෙක්. ගේ ආච්චිට ක්‍රීපලා අයියෝ මං අමාරුවෙන් හදපු ගේ. අනේ මගේ ගේ අයියෝ දැන් ඉතින් මේක ෆිල් කරහකෝ ක්‍රීපගේ ආච්චිට හාල් කරන්න. මූ මේක කෑවා අයියෝ මං කොච්චර අමාරුවෙන්ද මේ ගේ හැදුවේ. අනේ මයින්ක්‍රාෆ්ට් දෙයියනේ මේ ක්‍රීපර්ලා කියලා මල ජනාව ඇයි හැදුවේ. ගයිස් මට පේන විදිහට අපිට ඉක්මනට පූසෙක් ඇති කරන්න වෙනවා. එහෙම නැත්නම් එහෙම මේ ක්‍රීපර්ලාගේ කරදරෙන් බේරෙන්න නම් බැරි වෙනවා. පූසෙක් ඇති කරන්න ඕනි. ඇයි කිව්වොත් පූසේ ඉන්නකොට ක්‍රීපර්ලා එන්නේ ඒක දන්නව ඇති. මොකද ඕන කෙනෙක් එක දන්න ඕන පොඩි එකෙක්. හරි දැන් ඉතින් ඩර්ට් හොයහන්කො මේක ෆිල් කරන්න. ගේ හදන එක පැත්තක තියලා දැන් බිම හදන්න තමයි වෙන්නේ. මෙතනින් මේක ප්ලේස් කරන්න බෑනේ. මම මේ කලින් තිබ්බ ඩර්ට් බ්ලොක් එක. ඒ දෙක පේන්නේ නෑ. හැබැයි ඉතින් පිළිවෙලට තියෙන්න ඕනින්ද මම කඩලා දෙන්නම්. දැන් යමන් ඉතින් ඩර්ට් හොයන්න. මේක ඩර්ට් තියේද? ඩර්ට් 4යි බන් තියෙන්නේ. 4ක් නම් මදි. කමන්නේ. ඒ 4 මන් තිබ්බේ වැඩකට. ඒක මම පස්සේ කියන්නම්. ඒකින්ද ඒ ඩේට් 4 ගන්න බෑ. ඒකින්ද අපි වෙන ඩේට් 4ක් හොයාගන්න යා. 4ක් නෙමෙයි. එතනට 60ක් විතර ඕනේ. හරි මේ ටිකත් ගත්තා. දැන් ඉතින් ඩේට් හොයහන්. ෂවල් එකක් නෑ. ෂවල් එක ගන්න. ෂවල් එකක් දැන් හදන්න වෙලාවක් නෑ. ඒකින්ද අපිට අක් ගාලා ඩේට් ටිකක් හදාගමු මෙතනින්. අරක ෆිල් කරන්න බෑ. අර මෝඩ ක්‍රීපර් හින්දා අපේ වෙලාව තවත් නැති වුණා. මට ඕක වහුනොත් එහෙම මං කෑලි කරනවා. එහෙම කියලා ඉතින් ක්‍රීපර්ලා ආයෙ මෙතෙන්ට එන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද ආයෙ આવුත් එහෙම මගේ ගේ කෑලිවත් ඉතුරු වෙන්නේ නැහැ. හරි දැන් ඉතින් මේක වහගමු. මගේ හෙල්ත් එකෙත් බාගෙට බාගයම ගිහින් මෙහෙම මේ ටික ෆිල් කරගමු. මේක සම්පූර්ණයෙන්ම ෆිල් කරන්න නම් මම යන්නේ නැහැ. මොකද දැන් වෙලාව යනවා. ඒකින්ද ඩේට් වලින් යන්තම් මේක වහගන්න. ඩර්ට් මදි වෙයි. මදි වුණා නේද? කමන්නේ අපි මෙතන යට තියෙන ඩර්ට් ටිකම හාරගෙන මේක ෆිල් කරමු. යට තියෙනවනේ අප්පා මේ වලට වැටියන් අයියෝ. කලබලේනේ ඉතින්. බෑනේ කරන්න. මේ ටික නම් ඇති වෙයි වගේ. මේ ටික ඇති වෙයි. හරි යන්තම් ෆිල් කරගත්ත මේ කොහෙවත් යන ක්‍රීපර් කෙනෙක් ඉඳලා අපේ වෙලාව හොඳටම නාස්ති වුණා. දැන් නිකන් මොකක්ද එක වගේ. ටක් ගාලා මේක ෆිල් කරගමු. හරි මෙතන එකයි. හරි නෑ වැරදි. මේ පැත්තෙන් කෑවනේ හරකා. මේ ටික තියෙන්න ඕනේ කෙලින්. මම කලින් කිව්වා වගේ මේ ටික ගාන්ට එක අතර තිබ්බේ නැත්නම් පට්ට කැතයි.
ඒකින්ද මේ ටික ගානට මේ අතර තිබ්බා. උඩ එක අයින් කරා. අපි උඩ ලස්සනට දාන්න ඕනි මේ පඩිපෙල් කියලා කියනවට සමා වෙන්න මම ආයෙත් කියනවා. පඩිපෙළ මෙහෙම දාගත්තා. ඊට පස්සේ උඩටත් ඒ විදිහටම දාගන්න ඕනේ. මෙතනත් දාගන්න ඕනේ. හරි. දැන් නිකන් 아무තු ලුක් එකක් තියෙනවා යන්තම් වගේ. අපි මේ පැත්තටත් එහෙම දාගමු. මේක එළියෙන් දාගන්න ඕනේ. ආයි රෑ වෙනවා. දැන් නිදාගෙන එන්න වෙන පාටක් තියෙන. අපි මේක දාලා නිදාගමු. තව එකක් ඕනේ. ඒක දාලාම නිදාගමු. කෝ අපි එක හදාගන්න ඕනේ. අතන තිබ්බ ටික අපිට වහලට ඕනි වෙනවා. අර කරන්ට් එක ගිය කේස් එකෙන් මගේ බඩු භාගයක්ම නැති වෙලා මට හරි දුකයි. මට සමහර විට ආයේ බඩු එකතු කරන්න වෙයි. දැන් අපි නිදාගමු. මේකෙන් බඩු අඩු කරන්න නෑ නිදාගමු. හරි. ඔන්න ඊළඟ දවසේ උදේ පාන්දරම අපි දැන් මොකද කරන්න ඕනේ? කෑම පුච්චන්න දාන්නත් ඕනි. ඒත් අපිට මෙතන තියෙන බඩු මොකවත් පුච්චන්න බෑ. මොකද ඒ ටික මං ගාන්ට මැල්ලා කරලා ගත්තේ ගේ හදන්න. දැන් ගේ හදන්න බඩු මදි වෙන පාටක් තියෙන්නේ. බලමු මේ ක්‍රීපරයා හින්දා මගේ ගේ ඉස්සරහම කැත වුණා. මට හරි දුකයි. දැන් අපි වීදුරු දාන්න ඕනි. මම වීදුරු එහෙම කලින්ම හදාගත්තා. මොකද වීදුරු මේකෙම හදන්න ගියොත් එහෙම වීදුරු කියන්නේ මේ බඩු එකතු කරගන්න ගියොත් එහෙම වීඩියෝ එක පට්ට දිග වෙනවා. මට පාර්ට් 10ක් විතර දාන්න වෙයි ගේ හදන්න. ඒකින්ද මම මේ බඩු ටික කලින් එකතු කරගත්තා. රෙකෝඩ් කරන්න ගත්තේ ගේ හදන තැන ඉඳන්. දැන් නම් ටිකක් ලස්සනයි වගේ. ඒකට නිකන් ගැතයි වගේ අපි මෙතනට දාමු. මල් පෝච්චියක් වගේ මල් පෝච්චියක් නෙවෙයි අර විලේජර්ස්ලත් දාලා තින ඔයගොල්ලෝ දැකලා ඇති. මාත් ඒ සිස්ටම් එක පාවිච්චි කරන්න කල්පනා කරා. අපි එහෙම කරමු. ඩර්ට් බ්ලොක් හතර තියාගත්තේ මම අර ඔයගොල්ලන්ට කිව්වා වගේ ඒ වැඩේට තමයි. කො ඩර්ට් බ්ලොක් හතර ගත්තේ නැනේ. හරි ඒක ගත්තා. එච්චරයි නා මල් ගන්න ඕනි. මම මලුත් කලින් කඩාගෙන ආවා. මල් කැඩුවා මං. මේ ලොකු මල නම් හරියයිද දන්නේ නැහැ. කවන්න එක අරන් යම් බලන්න. හරි දැන් කෝ අපේ ජනේලේ මේ තියෙන ජනේලේ ගාවින් මෙහෙම ඩර්ට් බ්ලොක් දෙකක් තිබ්බා. ඊට පස්සේ ට්‍රැප්ඩෝ එක වැරද්දෙන් දාලා තියෙන්නේ. කැඩෙන්න හරි ට්‍රැප්ඩෝ එක මෙහෙම දැම්මා. මෙතනටත් දැම්මා. මෙහෙම දැම්මා. මේකත් මෙහෙම දැම්මා. දැන් නම් ටිකක් ලස්සනයි වගේ. දැන් මල කොහොමද දාන්නේ? මෙතන උස නැහැ ගියාන්කෝ මං. ඩර්ට් බ්ලොක් එකක් තිබ්බා. හරි උඩ පැන්න තිබ්බා. හරි මල් ටික දැන් අපි දාමු ගානට ලස්සනට. හරි ලස්සනයි very good. ටිකක් ලස්සනයි වගේ. දැන් යම් බලන්න දැන් ඊළඟ එකට දාන්න. හැම ජනේල් එකටම මේ වගේ දැම්මනම් ගානට ලස්සනට හිටි. තව කෝ චැනලයක් තිබ්බ වගේ මතකයි යාමේ තියෙන. මේකට මෙහෙම වැරදිතන ප්ලේස් උනේ. හරි දැන් මේක මෙහෙම දාමු. දාලා දැන් ට්‍රැප්ඩෝ ටික මෙහෙම දැම්මා. ඇත්තටම මම මේකට අර කළු පාට ට්‍රැප්ඩෝ දාන්න ඉඳියේ මං ඒ ගස් හෙව්වා මට හම්බුන්නේ නැහැ. හරිම දුකයි සෝචනීයයි. ඒකින්ද ඉතින් මේ සුදු පාට ඒව දැම්මා. ඒක නිකන් කැතයිත් වගේ. ඩර්ට් බ්ලොක් එකක් මදි වුණා අපිට අග්ගල එකක් කඩාගමු. හරි අපි ඩර්ට් බ්ලොක් දෙකක් කඩාගත්තා. ඩර්ට් බ්ලොක් දෙකක් නෙමෙයි එකක් වැරදුනා පොඩ්ඩක්. අපි මේ මල අප්පට සිටි. ඒක ලොකු වැඩි. ඒක කැතයි. ඉතින්ද අපි පොඩි මලකුයි තව පොඩි මලක් තිබ්බා. ඒකත් දාමු. මේ ලොකු එක අයින් කරමු. ඒක කැතයි. කැතයි නෙමෙයි ඒක ලොකු වැඩි. ආයෙ ඩර්ට් බ්ලොක් එක ගැලෙව්වා තිබ්බා. දැන් මල දාමු. ඒ මල කැතයි වගේ කහ පාට එක. මොකද ඒක ආයෙත් දැම්මු අවුලක් නැහැ. ඒක එහෙම තියමු. ඒක හොඳයි එහෙම තියෙන එක. හරි දැන් අපිට ඊළඟට වහලේ හදන්න තමයි නේද තියෙන්නේ. ඔක්කොම කලින් කාලෙමු අපේ හංග බාර් එකත් අඩු වෙලා හෙල්ත් එකත් අඩු වෙලා මල මගුලයි. දැන් නම් අමතකුණා දොර දාන්න අමතකුණා. අපි එළියෙන් දැම්මොත් කැතයි වගේ. අපි ඒක කඩලා ඒක ඇතුලෙන් දාමු. හරි කැඩෙන්න මේක කැඩෙන්න එන වෙලාවක් යනවා මන් දන්නේ ඇයි කියලා.
හරි මෙහෙම දාමු. මෙහෙම ලස්සනයි වගේ. ඔව් ඒක ලස්සනයි. දැන් නම් ගේ 180ක් විතර ඉවරයි. ඉතුරු 120 තමයි. ඉතින් දැන් වහලා තියෙන්නේ. ඇත්තටම බොරු කියන්න ඕනේ නැහැ. මට වහලවල් නම් හදන්න බෑ. වහලවල් හදන්න ගියොත් පට්ට අනාත වෙනවා. සමහර විට මම ඒක ස්කිප් කරන මොකද මට පැය භාගයක් විතර යනවා වහලයක් හදන්න. ඒකින්ද මම ඒ ටික ෆාස්ට් යවන්න හරි එකෝ ඒක ස්කිප් කරලා දාන්න හරි බලන්නම්. එහෙම නැත්නම් ඒකට වෙනම වීඩියෝ එකක් දාන්නම් part 2 කියලා. හෙනම් වෙලාවක් ඇයි මට වහලේ හදන්න. මට ඇත්තටම වහලවල් හදන්න බෑ. මං කැමතිම නැති දේ තමයි වහලේ හදන එක. අපි ඔක්කොටම කලින් ඩේට් ටිකක් හදාගන්න ඕනි වහලේ හදන්න. ඉතින් උට්ට යන්න බෑ. මගේ ෂවල් එක ගන්න නැතුව හරි පාඩුව. ෂවල් එක හදාගන්න ඕනි. ඒක මේක අප්පට අන්න ස්කෙලටන් කෙනෙක් දුවපිය. ඕකගෙන් එකක් කෑවොත් ඇති හෙල්ත් එකෙත් පොඩ්ඩයි තියෙන්නේ. මෙතනින් ඩේට් බ්ලොක් එකක් තියලා උඩ පැනලා තිබ්බනම් වැරදීනේ හැවනි. හරි උඩට යන් ගැම්මත් තමයි. අපි දැන් උඩට නම් ආවා. ඒ වුණාට නිකන් අවුල් වගේ වෙන්න ගියාන්කෝ. කවන්නේ අපි පල්ලේ ඉඳන්ම හදාගෙන යමු වහලේ අර පිටපැත්ත. මේ ටික නම් පට්ට කම්මැලි වගේ. මම මේ ටික ෆාස්ට් යවන්නම්. මොකද මේක බලන් ඉන්න ගියොත් එහෙම පට්ට කම්මැලි හිතේ. හරි ඉතින් දැන් වහලේ වටේ ටික නම් හැදුවා. දැන් මෙතන හදාගන්න ඕනි අර කොටුවට නෙවෙයි අර ත්‍රිකෝණාකාරව උඩට. ඒකින්ද මෙහෙම අපි බ්ලොක් ටිකක් ප්ලේස් කරමු. මේක පට්ට කම්මැලි වැඩක් වෙයි. අපිට මේක මම වහලේ හදන වැඩේට තමයි කැමතිම නැත්තේ. ඒක මහා එපා වෙනවා. මම මේ ටිකත් ස්පීඩ් යවන්නම්. මොකද මේ ටික පට්ට කම්මැලි. මේක කියන්න කිසිම දෙයක් නැහැ. ඒකින්ද මම මේ ටිකත් ස්පීඩ් යවන්නම්. හරි දැන් ඉතින් එක පැත්තක් නම් හදලා ඉවරයි. මේ විදිහටම අපි අනිත් පැත්ත හදන්න ඕනි. ඒක නම් හදලා ඉවරයි කිව්වට ඉවර නෑ. තව ඕකේ ගොඩක් දේවල් කරන්න තියෙනවා. දැන් වීඩියෝ එකත් වෙන දික් වෙන හින්දා මං ඔය ස්ටයිල් එකම එහා පැත්තෙත් හදලා වීඩියෝ එක ඉවර කරන්නම්. මොකද මං ඊළඟට මේ වහලේ ඉතුරු ටික ඊළඟ වීඩියෝ එකෙන් ගේන්නම්. දැන් අපි අනිත් පැත්ත හදමු. එහෙනම් ඉතින් දැන් මේ පැත්තේ බලන් දෙයක් නෑ. බලන් දෙයක් නෑ කිව්වට තව මේකේ වහලේ ගොඩාක් හදන්න තියෙනවා. මේ වහලට දාන්නම් මං කළු පාට පඩිපෙල් ඔව් පඩිපෙල් තමයි හෙව්වේ. දැන් රෑ වෙලා අපි නිදාගෙන ඉමු. ඒ වුණාට ඒවා හම්බුන්නේ නැති හින්දා තමයි මම මේ කැතම කැත ලීයෙන් දාන්න හිතුවේ. ඉතින් මොනවා කරන්නද එහෙම තමයි. ඉතින් හැමදේම හම්බෙන්නේ නෑනේ. දැන් ඉතින් මේ පැත්ත ඉවරයි. මෙතනින් උඩට යමු අපි. උඩට නගින්න නෑ මං ඒ වචන ඉල්ලා ආස් කරගන්නවා සමාවෙන්න. අපිට තව එක පැත්ත හදන්නත් තියෙනවා. ගේ මන් දන්නවා මගේ ගේ එච්චර ලස්සන නෑ කියලා. එහෙම තමයි. ඉතින් මට ලස්සනට ගෙවල් හදන්නත් බෑ. ඇත්තටම කිව්වොත් මට මොකක් හරියට කරගන්න බෑ. මලා ඒක ඩෙඩ් බ්ලොක් එකක් මදිනේ. දැන් යමන් ඉතින් ආයේ පල්ලට. මේක මෙහෙම කඩාගත්තා එපා වෙනවා. දැන් නම් මහා කම්මැලි අද දවසේ. කම්මැලි පට්ට කම්මැලි. හරි කොහොම හරි අපි උඩට ආවා. දැන් ඉතින් මෙතන ඉඳන් අර විදිහටම හදන්න තියෙන්නේ. මේ ටිකත් ඉතින් බලන්න කියලා වැඩි දෙයක් නැහැ. ඒකින්ද මම මේ ටික ෆාස්ට් යවන්නම්. ඕකේ තියෙන්නේ අර කලින් විදිහටම හදන්න විතරයි. හරි එහෙනම්
හරි ඉතින් කොහොම හරි මේ පැත්ත බාගෙට හදලා ඉවර කරා. දැන් වීඩියෝ එකේ විනාඩි 26කුත් ගිහින් තියෙනවා. ඒකින්ද අපි ඉතින් අදට වීඩියෝ එක ඉවර කරගමු. එහෙනම් තාම සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එහෙනම් මං ගියා. බයි.